හායි එන්න අද අපි රසම රස පීට්සා එකක් හදමු. පොඩ්ඩක්වත් වරදින්නේ නැතුව කඩේ විදිහටම හදන්න පුළුවන් අපි මෙහෙම හැදුවම. මම මේ දාන ප්‍රමාණයන් ඒ විදිහටම ඔයාලා අරගන්න. එතකොට පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. හොඳ සොෆ්ට් ඩෝ එකක් තමයි එන්නේ. ඒක ඩබල් සයිස් වෙන්න ඔයිල් ටිකක් දාලා වහලා පැය 2ක් තියන්න ඕනේ. හැබැයි මතක තියාගන්න මේක අපි ගන්න ඒජ්ස් අනුව වෙනස් වෙනවා. ඔයාලා ගත්තේ ඒජ්ස් ටික පිපිලා නොතිබ්බොත් විනාඩි 10න් ඔයාලා ඒ ටික අයින් කරලා අලුතෙන් ඒජ්ස් ටිකක් අරගන්න. එතකොට වරදින්නේ නැහැ. මම මෙතන කැමති ටොපින්ස් ටිකක් එකතු කරනවා. මට ගෙදර තිබ්බේ චිකන්, සෝසේජස්, චීස්, මාළු මිරිස්, ලූණු ඒ වගේ දේවල්. ඔයාලට තියෙන දේක් ඔයාලා ඇඩ් කරන්න. මොසරලා චීස් තියෙනවා නම් දැම්මොත් හොඳයි. ඉතින් ඔයාලා මේ විදිහට කරගත්තට පස්සේ විනාඩි 15ක් බේක් කරලා අරගන්න. ඇත්තටම මාරම රසයි. කඩේට වඩා රසයි. ඒක ඇත්තටම කියන්න ඕනි. ඉතින් යාළුවනේ මගේ රෙසිපි එක හොඳයි නම් ලයික් කරලා, කමෙන්ට් කරලා, ෂෙයා කරන්න. බයි.